හෙලෝ සුබ දවසක් හැමෝටම. අද ගෙනාවේ නම් දාස්පෙතිය ගැන වීඩියෝ එකක්. ගොඩක් අය ආසයිනේ දාස්පෙතිය වවන්න. මෙතන දැනට නම් දාස්පෙතිය වර්ග දෙකයි තියෙන්නේ. මෙන්න මේ කහයි රතුයි වගේ මික්ස් වෙච්ච දාස්පෙතිය එකයි. තව තැඹිලි පාටට කහ පාට හුරු දාස්පෙතිය එකයි. ඒ දෙක තමයි දැනට තියෙන්නේ. මෙන්න මේ පාටට නම් මං හරිම ආසයි. අමුතු ලස්සනක් තියෙන්නේ මේ මලේ. මේකත් එහෙමයි. අපිට පෝච්චි වල වගේම බිම හිටවන්නත් පුළුවන්. ගොඩක් අය ආස වුණත් දාස් පැලයක් ගෙනහිල්ලා හදන්න බයයි. මොකද ඒ ගහේ ගෙනියද්දි තියෙන මල් ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ ගහ සරු වෙන්නෙත් නැහැ. මල් පිපෙන්නෙත් නැහැ. ඒ හින්දා ඒ වුණාට ගෙනහිල්ලා හරි විදිහට පෝච්චි එක හිටවලා බිම හරි පොහොර දාලා වතුර දාලා ඒ ටික හදනකොට අපිට ගොඩක් කල් දාස් පැලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම අතු කප්පාදු කරලා දාස් ගහ පඳුර වගේ හදාගත්තාම සාමාන්‍යයෙන් අර තනි කෙලින් ගහක් උස ගියාට වඩා පෙනුමක් එනවා. ඔයාලට අපේ පැල තවානට આવොත් දාස් පෙතිය පැල ගන්න පුළුවන්. මේක ඩිලිවරි කරන්නේ නැහැ. අපේ තවාන තියෙන්නේ ඇඹිලි පිටියේ. ඇඹිලි පිටියේ 190. ඔයාලා එනවනම් කෝල් කරලා එන්නත් පුළුවන්. මම නම්බර් එක දාන්නම්. එහෙනම් අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. channel එක subscribe කරපො නැති අයගෙන් ආදරයෙන් ඉල්ලනවා channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා.